හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ ඔන්න මං අදත් ඔයාලට ලස්සන vlog එකක් අරගෙන තමයි ආවේ. කොහොම හරි මේක මාර්තු මාසේ ෂූට් කර vlog එකක්. ඉතින් ඔයාලා තරහ වෙන්න එපා, පරණ vlog එකක් නෙවෙයි. හිහි මාර්තු මාසෙත් දැන් ඉවරයි තමා. ඒ වුණාට ඉතින් ගිය මාසෙනේ. මේ vlog එක මොකක්ද කියලා කියන්න කලින්ම මේ සින්දුව හරි ලස්සනයි නේද ළමයි? ඔයාලත් අහලා දෙනවද මේක? මොකක්ද ඒක නම් මන්දාරම් මෙලිද කොහෙද? මාරම ලස්සනයි. ඒකේ අමුතු වයිබ් එකක් තියෙනවා. මේ වීඩියෝ එකත් එක්ක බලන්නකෝ. ඒක මාරු වෙනස් එකක්. මේක මේ සින්දුවේ ඔරිජිනල් සෝංග එක නෙවෙයි. ඒ වුණාට ඒ ආටිස්ට්ම තමයි කියන්නේ. ඒ වුණාට මේ කොන්සර්ට් එක කරපු එකක්ද කොහෙද? බයි මාරම ලස්සනයි. ඒ වයිබ් එකට මම කැමතියි. ඉතින් ළමයි දැන් මේ අලුත් අවුරුදු මාසේ තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා රෙදි ගත්තද කොහොමද? අවුරුද්දට ලකලෑස්තිය ගැන පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න පහලින්. හරිද මේ vlog එක යටි? අද අපි පොඩ්ඩක් එළියට ආවා. ඉතින් ඒ යන ගමන් ඇඳුම් ගන්න තැනකුත් පෙන්නනවා. ෂොප් එකක්. ඉතින් ඔයාලා මේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ කොහෙද? කොහොමද ඇඳුම් ප්‍රයිස් කොහමද කියලා දැනගන්න. මෙහෙමයි ළමයි. ඉතින් ඔයගොල්ලෝ ඇඳුම් ගන්න තැනක් වෙන්නේ නැති. ඉතින් අපිත් ගොඩක් වෙලාට ඇඳුම් ගන්න එතනින් තමයි. හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා කියලා හිතනවා. ඇත්තට මේ හම්බෙල සුපුල් එකනොත් අපි ඇඳුම් ගන්නවා. එතනත් හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. ගානත් affordable දරන්න හැකි මුදලට තියෙනවා. ඉතින් ඔයාලත් ඉතින් try කරලා බලන්න ගිහිල්ලා නැත්තම් මේ. ඇත්තටම ඔයාලගෙන් මම සමාව ඉල්ලනවා vlogs ගේන්න මෙච්චර පරක්ක වෙනවට. ඇත්තටම මට edit කරගන්න වෙලාවක් නෑ මේ දවස්වල. ඇත්තටම මොකක් හරි එකක් වෙනවා. ඔයාලට මම කලින් කිව්වා මේ පූස දෙන්නෙක් නැති වුණා කියලා. ඇත්තටම ඔයාලට කලින් vlog එකේ මම දාලා ති චූටි බලු පැටියෙක් අනේයත් නැති වුණා. ඇත්තටම මාර දුකයි. ඉතින් එයාගේ නම් ආයුෂ අඩු ඇති. එයා පාරේ ගිහින් වාහනයකට හැපෙන්න ගිහින් එයාට heart attack එකක් ඇවිල්ලා. කොහොම හරි එයාත් නැති වුණා. ඇත්තටම දුකයි. මං අකමැතිම දේ තමයි ආදරෙන් හදන සත්තු අපිව දාලා යන එක. දරුවෝ වගේ හදලා ඒගොල්ලෝ යන එක තරම් දුකක් නෑ මේ ලෝකේ. ඒක නම් මාරම දුකක්. මං කැමතිම නෑ ඒකට. මොනවා කරන්න? ඉතින් එයාලා ගෙනාපු ආයුෂ අඩු වුණාම එයාලා යන්නත් එපයි. එයා තිරිසන් ආත්මෙ මිදුන එක ගැන නම් මං සතුටුයි. ඒ වුණාට ඉතින් එයාලා අපි ළඟ නැති එකට දුකයි. ඔන්න දැන් මං පෙන්නනවා ඒ මංකෝ ෂොප් එක. හරියටම හරි ඔයාලා හිතපු තැන තමයි. ඔයාලා හිතුවේ The Fashion Store නම් එතන තමයි. ඇත්තටම හොඳ quality ඇඳුම් තියෙනවා. අඩුවට කියන්නත් බෑ. affordable price එකට තියෙනවා. ඉතින් හොඳ ඇඳුම් ගන්න ඔයාලට හොඳම තැනක් තමයි එතන. දැන් ඉතින් branches හැමතැනම තියෙන. ඔයාලත් ගිහින් ඇති. මං කලින් කිව්වොත් වගේ නුගේගොඩ, බත්තර මුල්ල කොස්සත්ත, තොට බම්බලපිටිය, පිටිපස්සේ නුවර එහෙම හැමතැනම branches තියෙනවා. ඉතින් ඔයාලට ළඟම තැනකට ගිහින් බලලා ගන්න පුළුවන්. මං ඉතින් පුලන් ඒවා ප්‍රයිස් පෙන්නලා තියෙනවා ඔයගොල්ලන්ට. ඔයාලත් කැමති වට තියනවාද කියලා බලන්න ඉතින්. ලස්සනයි නේද ළමයි මේ මල්? මට නම් ඔක්කොම අරන් එන්න හිතුණා. ඒක තමයි එන්ට්‍රන්ස් එකේම තියෙන්නේ. පිස්සු හැදෙනවා ඒ ටික දැක්කම. ඉතින් මෙතන කිචන් වෙයාර් අඩුවට තියෙනවා. ඔයාලා ඉතින් බලලා ගන්න. ඇත්තටම මේ හොඳ ක්වොලිටි ඒවා තියෙනවා ටිකක් ප්‍රයිස් අඩුවට. ඔයාලා බලන්නකෝ ගිහින්. ගොඩක් ගෑනලා මෙන්න මේ බොටල්ස් හොයනවා නේද ළමයි? මම මෙතන තිබ්බා 1600 ගාණක් විතර මට මතක හැටියට 1660ක් හරි එහෙම ගාණක්. එහෙම මේ ගොඩාක් ලොකු ප්‍රයිස් රේන්ජ් එකක් ගියේ නෑ. උනට මං කූල් ප්ලැනට් එකේ ඒ වගේ ඒවායි දැක්කා. ඒ වගේ ඒවායි 5000 ගණන් 2000 ගණන් ඒ වගේ ප්‍රයිස් යන්නේ. මෙතන ඒ වගේ බොටල්ස් 1600ට 1500ට 1000ට වගේ ප්‍රයිස් වලට තිබ්බා. ඉතින් මේ vlog එක බලන මගේ යාළුවෝ ටික ඔයාලගේ අම්මලා වෙක්කන් එන්න හොඳම තැනක් නේද මෙතන? මම බොරුවට කියනවාද කියලා හිතන්න අපේ අම්මා මෙතන පැයකට වඩා හිටිය ළමයි. ඇත්තටම රෙදි තොරන වල මෙන්න මේ ගැචමැටික් කැලි තොරන අපේ අම්මට ගොඩක් වෙලා යනවා. ඇත්තටම මම තොරන උඩට වඩා බල ඉන්නවා. ලස්සනයි නේවා. ඉතින් අම්මලා එහෙම තමයි. කිචන් වෙයා නම් කොහෙද? අම්මලා එතන.
ඔහෝ මෙන්න ආවා සුපිරිම තැනකට. ඇත්තටම මගේ බ්ලොග් එක බොයිස්ලා බලනවද? මගේ බ්ලොග්ස් නම් බොයිස්ලා බලනවා අඩුයි. හැබැයි ගර්ල්ස්ලා ඔයාලගේ බොයිෆ්‍රෙන්ඩ්ට, තාත්තට, මල්ලිට ඕන කෙනෙක්ට ලස්සන ක්වොලිටි ෂර්ට්, ටී-ෂර්ට් වගේ ඇඳුම් ගන්න හොඳම තැනක් තමයි මෙතන. ඇත්තටම ප්‍රයිස් රේන්ජ් එක නම් අඩු නෑ. 2000 ගණන් 2008ක් තිබ්බා. හැබැයි ක්වොලිටි එක සුපර්බ්. ඩිසයින් ඇත්තටම කොහෙවත් නැති යුනික් ඩිසයින් තියෙන්නේ. මාරයි. ලස්සනයි. ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ තාත්තට, අම්මටලු තා පොඩ්ඩෙන් තාත්තට, මල්ලිට, අයියට, බොයිෆ්‍රෙන්ඩ්ට ඕන කෙනෙක්ට අනිවාර්යයෙන්ම මෙතනින් අරන් දෙන්නම ඕනි. ඇත්තටම ළමයි දැන් ඔයගොල්ලෝ අහන්න එපා කෝ ගර්ල්ස්ලාගේ සෙක්ෂන් එකේ වීඩියෝ කියලා. ඒකේ වීඩියෝ නෑ. ඒකේ සෙනග ළමයි. සෙනගටත් වඩා ටිකක් සෙනගත් හිටියා. අපි ගියේ 9 කිට්ටු කරලා මේක 10ට වහනවනේ. ඉතින් දැන් තාත්තගේ ටික තෝරද්දි ටිකක් වෙලා ගියා. තාත්තගේ ටික තෝරනටත් වඩා මං වලට කිව්වේ කිචන් එකේ තියෙන තැන එතන අපේම පැයක් විතර හිටියානේ. ඉතින් ඇත්තටම වෙලා ගියා. ඉතින් අපි ගර්ල්ස් එකට යද්දි ඒගොල්ලෝ වහන්න ඔන්න මෙන්න යන්න කිව්වා. ඒ මදිවට මේ ළඟදී අපි තැනකට ගියා. ඇත්තටම ගර්ල්ස් ලගේ එකේ සෙනග ළමයි. හිතන්නවත් එපා දැන් ඔයගොල්ලෝ අඳුන් ගන්න ඉන්නවනම් මම මේ වොයිස් කරන්නේ අප්‍රේල් 2. ඔයාලා දැන් අඳුන් ගන්න යන හිතාගෙන ඉන්නවනම් ඇත්තටම vlogs videos නම් කරන්න හිතන්නවත් එපා. ඒ තරමට සෙනග. ඔන්නවා අපේ සුබුරුදු නවාතැනට. ඇත්තටම අපි වෙන කොහෙවත් යන්නේ නැහැ. කවදා කොහේ ගියත් අන්තිමට එන්නේ මෙතනට තමයි. ඒ කොහෙද? වෝටර්සේජ් බත්තර මුල්ල. දියත කියන්නේ. ඔයාලා දන්නවත් ඇති මම මේ දන්නේ නැති අයට කිව්වේ හරිද? නැත්තම් කියන්න බානේ අපි උතන දන්නවා කියන්න ඕනේ නෑ කියලා. දන්නේ නැති ළමයින්ට තමයි කිව්වේ. ඇත්තටම අපි මෙතෙන්ට තමයි එන්නේ. අපේ සුපුරුදු නවාතැන මෙතන. මෙතෙන්ට ඇවිල්ලා කොත්තුවක් කාලා අපි හොඳ ෆැමිලි ටයිම් එකක් ගත කරලා යනවා. නිදහසක් හම්බෙන තත්පරෙත් ඇති අපිට මෙතෙන්ට දුවන්න. යාළුවා විතරද හිටියේ? දැන් මං ගියේ හොඳ වෙලාවට අර එහෙම නෑ ඊස්සර. ඇවිල්ලා නෑ අද පොය වුණාට අද පොය ඉරිදා දවසට එන්නේ. ඇත්තටම ළමයි මෙතන මේ මං කියන්නේ මේ අපි මුලින්ම මේ දියතට එන්න තමයි හැදුවේ. මේ ඇඳුම් ගන්න යන්නේ නැතුව දියතට එන්න තමයි හැදුවේ. ඒ මොකද කියනවා නම් මෙතන වෙනදට පැල සේල් කරන අය ඉන්නවා. පැල කියන්නේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ඔය එක ඒවා සේල් කරන අයින්න ඔය කුටි පිරෙන්නම. ඉතින් අද කවුරුත්ම නැහැ. මේ හැබැයි අද පොය දවසක්. වෙනදත් අපි යන්නේ පොය දවස්වලට තමා. හැබැයි මේ සෙන්සුරාදා ඉරිදා වීකෙන්ඩ් එකේ හිටියට ඒගොල්ලෝ මේ සතියේ දවස්වල නෑ මං හිතන්නේ. කොහොම හරි හිටියේ නැහැ. අපි ගත්ත හොඳම තීරණය තමයි මුලින්ම පැල ගන්න එන්නේ නැතුව ඇඳුම් ගන්න ගිය එක. නැත්තම් අපිට වෙන්නේ ඇඳුම් ගන්න වෙන්නේ නැහැ, පැල ගන්න වෙන්නේ නැහැ. ඇත්තටම දියත කියන්නේ හොඳ තැනක්. ඔයාලත් ගිහින් බලන්න. දියතට අහල පහල ඉඳලා දියත ඇවිල්ලා නැති කවුරු හරි ඉන්නවනම් ඇත්තටම යන්න. රැයට තමයි ගොඩක් නිදහස්ම. ඉතින් මේ මොකද ඔයාලට පවුල කට්ටියත් එක්ක එකට ඉන්න හොඳම තැනක් තමයි දියත. මොකද මෙහි මේ මොකද ඒකට කියන්නේ වෝකින් පාත් එකක් තියෙනවා. ඇවිදින්න පුළුවන්, බයිසිකල් පදින්න පුළුවන්. දැන් එක්සර්සයිස් කරන අයට ගොඩක් හොඳයි. ඉතින් මේ ළඟ පාත නම් ඉතින් ඇවිල්ලා එක්සර්සයිස් කරනවා ඇතිනේ. දුරාට නම් ඉතින් බෑ. ඉතින් ඔයාලා කැමති නම් ඒකත් කරන්න පුළුවන්. ඉතින් ළඟ පාතක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. ළඟ පාතේ ඉන්න නම් ඇවිල්ලා ඇති. දුර ඉන්න ඔයාලත් දවසක් හරි ඇවිල්ලා බලන්න ඉතින්. මාරු මෙතන. මම නම් හරිම කැමතියි මෙතනට එන්න. අපේ ගෙදරත් හැමෝම කැමතියි. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න.
ඉදිරියට කොච්චර ලස්සනද කියලා. අනේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඇත්තටම ඔයාලට ගොඩාරියක් ස්තුතියි මගේ vlogs මෙච්චර ආදරෙන් බලනවට. ආයෙත් මේ තෙල් ප්‍රශ්නයක් ආව නේද ළමයි. කොහොමද ඔයාලගේ පැත්තේ තත්ත්වය? දැන් නම් ඉතින් පෝලිං අඩුයිනේ නේද? මේ අපි ගියපු දවස් ටිකේ නම් පෝලිම තිබ්බ සෑහෙන්න. අනේ ළමයි මේ vlog එක දිග වැඩි. මම ඒක නිසා මේ vlog එක කොටස් දෙකකට ගේන්නම්. තව ලස්සන තැනක් තියෙනවා ඔයාලට පෙන්නන්න. එහෙනම් ඒ vlog එකකින් ළඟදිම හම්බෙමු. එහෙනම් අද මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් hina වෙලා ඉන්න ඕනේ. බයි බයි.